මතක තියාගන්න. අත්දැකීම් නොතිබූ පමණින් පුජ්‍යලයක මෝඩයක නොවන බව. අපි විභාගේ පාස් වුණත් විභාගේ ෆේල් වුණත් අපේ ජීවිත කතාව ඉදිරියට ගලාගෙන යනවා. අපිට ඕන විදිහට අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. සමාජයේ ඉදිරියේ පරාජිතයෙකු ලෙස කවදාකවත් රඟපාන්න එපා. අභියෝග ඉදිරියේ කඩා වැටිච්ච මිනිහෙක් ලෙස ලෝකේ ජීවත් වෙන්න එපා. මතක තියාගන්න ගැටෙන එක නෙමෙයි ෆේල් වෙනවා කියන්නේ. එතනින් නැගිටලා දැන් තමයි ඔයා ෆේල් වෙන්නේ. අනාගතය ගැන වෙනස් විදිහට හිතන්න. Tamanගේ උත්සාහයෙන් නැගිටින්න. අනාගතය පිළිබඳ Tamanට සොඳුරු හීනයක් හිත තුළ ඇති කරගන්න. මේ ලෝකෙ ඉපදුණු දවසින් දවසක මැරලා යනකන් අපේ ජීවිතේ දෙන්නේ අභියෝග සහ කඩේම් විතරයි. අපි දක්ෂ වෙන්න ඕනේ නෙව්වට බයේ පැන නොයා විසඳුම් හොයන්න. කොහොමද විසඳුම් හොයන්නේ? ඉස්සල්ලා Tamanට පුළුවන් බව විශ්වාස කරන්න. හිත ඇතුළේ ඉන්න ජයග්‍රාහකයව අවදි කරලා ගන්න. හිත ඇතුළේ ඉන්න ජයග්‍රාහකයට තනක් දෙන්න. අම්මගේ තරුණකම නාල ඔයා ওই මට්ටමට ඉස්මහත් කළේ. තාත්තා ජීවිතේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා ඔයා ওই මට්ටමට ඉස්මහත් කළේ. සමාජයේ නිකමෙක් වෙනවා දකින්න නෙමෙයි. උපන්න පොළවට දවසක නායකාරයෙක් විදිහට මැරලා යනවා දකින්න නෙමෙයි. මතක තියාගන්න. මේ ලෝකේ මනුස්ස ඔයාව මනින්නේ මනුස්සන්ට ඕන විදියට. හැබැයි ඔයා ජීවත් වෙන්න නොආට ඕන විදියට. අනාගත ලෝකේ වාගේ මේ ලෝකය වෙනස් කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන ඔයා. දවසක මේ ලෝකය වෙනස් කරේ වෙනස් කරන්නේ අපි වගේ මනුස්සෝ. අභියෝග ඉදිරියේ අසරණ වෙච්ච මිනිස්සෙක් ඉදිරියේ ලෝකේ ජීවත් වෙන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ දෙයක් නැති අදක.